ඉතින් මගේ අලුත් ඩේ ව්ලොග් එකකට මම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මොර්නින් ස්කින් කෙයාර් රූටින් එක කරන්න කලින් මං මුලින්ම අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරලා ඉන්නවා. ඒකේ වතුර ටික වේලෙනකන් මම රූම් එකේ ජනෙල් ටික හැරියා. උදේ තියෙන ඉර එළිය රූම් එකට වැටෙනකොට හරිම ලස්සනයි. මම හරිම ආසයි හොඳට ඉර එළිය වැටලා තියෙන දවස්වලට. ඉතින් අදත් ඒ වගේ ලස්සන දවසක්. උදේම මේ ජනේල ටික ඇරලා හොඳට ඉර එළිය වගේම හොඳ වාතාශ්‍රය අපේ රූම් එක ඇතුළට ගන්න එක ඇත්තටම අපේ සෞඛ්‍යයට ගොඩක් හොඳයි. ඉතින් ඒ වැඩේ ඉවර කරලා මම මගේ මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එක කරන්න තමයි හදන්නේ. ඉතින් මම අද වැඩි දෙයක් නම් කරන්නේ නැහැ. මෙන්න මේ ටික තමයි මම අද මගේ මූණට ඇප්ලයි කරන්නේ. ඉතින් ඊළඟට හැමදාම වගේ උදේට මම කරන දේ තමයි මේ. ඉතින් උදේට මිදුල වටේ රවුමක් ඇවිදලා අලුතින් පිපිලා තියෙන මල් මොනවද? ඒ වගේ ලස්සන කොහමද කියලා බලන ගමන් මේ පරිසරයේ උදේට තියෙන ලස්සන ඇත්තටම අපි විඳින්න ඕනේ. ඒක උදෙන්ම අපේ මනස ප්‍රබෝධමත් කරගෙන දවස පටන් ගන්න හොඳ ක්‍රමයක්. ඉතින් ඩේලොග් එකක් වුණාට අද දවසේ මම කරන හැමදේම නම් මට මේ වීඩියෝ එකට ගන්න බැරි වුණා. ඉතින් අද දවසේ මම කරපු දේවල් වලින් ටිකක් තමයි මේ vlog එකේ තියෙන්නේ. ඉතින් මගේ රූම් එකේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියෙනවා කියලා ඔයාලා දන්නවනේ. ඒ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික කාලෙකින් මට ඉර එළිය වැටෙන්න තියන්න බැරි වුණා. ඉතින් මම හිතුවා අද මේ පැල ටිකක් එළියෙන් තියන්න ඕනි කියලා. වතුර ටිකකුත් දාලම මම පැල ටික එළියෙන් අවුවේ ටිකක් තියලා තියුවා. ඉතින් හැමදාම නම් මම මේ විදියට අවුවේ මේ පැල ටික තියන්නේ නැහැ. සතියකට දවසක් වගේ තමයි මම මේ පැල ටික මේ වගේ එළියෙන් තියලා තියන්නේ. ඒත් ගොඩක් වෙලාවක් නම් මම තියෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඊළඟට මට තිබුණා මගේ නෝට්ස් වගේක් කම්ප්ලීට් කරලා ඉවර කරන්න. ඒක නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා ඉතින්. ඊළඟට මේ සැප්‍රන් එකත් බීලා එළියේ තියලා තිබුණු පැල ටික මම ආයෙමත් රූම් එකට ගෙනල්ලා තියුවා. ඉතින් මෙන්න මෙතනට මම අලුතින් තවත් පැලයක් තියන්න තමයි හදන්නේ. මෙන්න මේ පැලේ තමයි මම ඒකට තෝරගත්තේ. ඒ පැලේට ගැලපෙන විදිහේ පොට් ටිකක් මට තාම හොයාගන්න බැරි වුණා. ඉතින් මගේ තිබුණු තව වැඩ කීපයකුත් ඉවර කරලා දැන් මේ ටිකක් අවස්සලා මූවි එකක් බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් සතියකට එක මූවි එකක් හරි බලන්න මම වෙලාව වෙන් කරගන්න පොඩක් try කරනවා. මූවි එකත් බලලා ඉවර කරලා දැන් මම මේ ලේස්ති වෙන රසමරස් රයිස් එකක් හදන්න. මම නද්ද මේ රයිස් එක හදාගන්නේ කොහොමද කියලා ඔයාලත් එහෙනම් බලන්නකෝ. ඉතින් මං මුලින්ම කුරුඳු පොතු කරාබු නැටි එනසල් වගේම රම්පේ එකතු කරලා රයිස් එකට ඕන බත හැදෙන්න තියුවා. ඊළඟට රයිස් එකට ඕන කරන එළවලු ටික තමයි මම දැන් මේ ලේස්ති කරගන්නේ. ඉතින් මම අද එළවලු විදියට එකතු කරගන්නේ කැරට් ලීක්ස් විතරයි. ඒකටම ලූණු ටිකක්, සුදු ලූණු, ඉඟුරු, කරපිංච වගේ දේවලුත් රස වැඩි කරගන්න එකතු කරගන්නවා. ඒවට අමතරව චිකන් ටිකකුයි බිත්තරයකුත් මම එකතු කරගන්නවා.
රයිස් එක හදාන්න ඕන කරන හැමදේම ලේස්තියි. දැන් එහෙනම් එළවලු මික්ස්චර් එක හදාගමු. ඉතින් මම මුලින්ම ඇස්ට්‍රා ටිකක් දාලා බිත්තරේ තමයි එකතු කරගත්තේ. ඊළඟට මම චිකන් ටිකත් එකතු කරලා ප්‍රයි කරගන්නවා. ඉතින් අද නම් මම දවල් හදපු චිකන් කරි එකෙන් තමයි චිකන් කෑල් ටිකක් ගත්තේ. ඒ නිසා ගොඩක් ෆ්‍රයි කරගන්න ඕනුනේ නෑ. මට ලේසියට කරන වැඩ තමයි ඉතින් ඒ. ඊළඟට ඉඟුල් සුදු ලුණු ඒ ටිකත් ෆ්‍රයි කරගත්තා. ඊළඟට ලුණු ටිකයි කැරට් ටිකයිත් එකතු කරගන්නවා. රස හරියන ගානට ලුණුයි ගම්මිරිසුයිත් එකතු කරගන්නවා. මම ලීක්ස් ටික නම් එකතු කරගන්නේ අන්තිමට. එතකොට ගොඩක් තැම්බෙන්නේ නැතුව හරිම ලස්සනට තියෙනවා. ඊළඟට බත් ටිකත් එකතු කරලා කලවම් කරගත්තම රයිස් එක හරි. ඉතින් රයිස් එක ටිකක් ස්පයිසි කරගත්තොත් හොඳයි කියලා හිතුන නිසා මම කෑලි මිරිස් ටිකකුත් එකතු කරගත්තා. ඉතින් අදට මේ ව්ලොග් එක මෙතනින් ඉවර කරන්න මම හිතුවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාලා වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා වගේම ඔයාලගේ අයිඩියාස් රික්වෙස්ට් කමෙන්ට් එකකිනුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ ලස්සන වීඩියෝස් දිගටම බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකන් මාත් එක්ක එකතු වෙලා ඉඳපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටමත් ගොඩාක් ස්තුතියි. ඉතින් එහෙනම් ආයෙමත් ලස්සන vlog එකකින් හමු වෙමු. ඉන්නේ නම් bye bye.